හලෝ බොයිස්, ඉතින් අද මං ඔයාලට ගෙනාවා සුපිරි වැඩ. අද මං ගෙනාවේ ඔයාලට ගේම් එකේ FPS 120 අන්ලොක් කරගන්න කියලා. හරි. දැන් ඔයාලා එමියුලේටර් එක ඔයාලා ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඊට පස්සේ ඔයාලා ඕපන් කරගත්තට පස්සේ මුලින්ම ඔයාගේ තියෙන එක මේක අන්ඉන්ස්ටෝල් කරගන්න. ගේම් එක අන්ඉන්ස්ටෝල් කරගන්න. එමියුලේටර් එක අන්ඉන්ස්ටෝල් කරලා ඔයාලා ඉන්ස්ටෝල් කරන්න මේ මොකද්ද ප්ලේ ස්ටෝර් එකෙන් හරි ඔයාලා APK එකකින් මේ ඉන්ස්ටෝල් කරනවා නම් එකෙන් හරි ඉන්ස්ටෝල් කරලා ගේම් එක ඔයාලා ඕපන් කරන්න යන්න එපා. ඉස්සෙල්ලා ඔයාලා ඕපන් කරන්න යන්න නැතුව සෙටින් එකට ගිහිල්ලා එමියුලේටර් සෙටින් එකට ගිහිල්ලා හෝම් කියලා තියෙන්නේ අන්න ඒකට ගිහිල්ලා create a custom profile අන්න ඒකට ගිහිල්ලා මම මේ දාලා තියෙන්නේ Realme 14 5G RMX 5070 අන්න ඒක ඔයාලා මේ මේකේ තියෙන විදිහට මම දාලා තියෙන්නේ ඒ තියෙන විදිහට දීලා save change දෙන්න දීලා ඊට පස්සේ මෙන්න performance වල දාලා frame rate එක 120 දීලා save change කරගන්න ඊට පස්සේ ඔයාලා මේ emulator restart කරලා මේ ස්ටාර්ට් කරලා ඊට පස්සේ ඔයාලා මේ එමියුලේටර් එකට ආවම ඊට පස්සේ ගේම් එක නෑ. ඊට පස්සේ ගේම් එකට ගියපුවාම ඔයාලට ගේම් එකට ගියපුවා පෙන්නයි FPS 120 අන්ලොක් වෙලා තියෙනවා. මේක ඔයාලා දාලා බලන්න සුපිරි FPS එක හොඳට යනවා. ඔයාලා low end PC එකට සුපිරි මේ දැන් මේ ගේම් එකට සපෝට් කරන්නේ 90 fps. දැන් මේක අන්ලොක් කරපුවාම 120 fps මේ අන්ලොක් වෙනවා. සුපිරි දාගෙන බලන්න. මම මේ දන්නේ නැති අයිට තමයි කියලා දුන්නේ. දැන් ඔයාලා මේකට ගිහිල්ලා ඩිස්ප්ලේ කියපුවා ඔයාලට පෙන්නනවා fps 120 අන්ලොක් වෙලා ඉන්නේ. සුපිරි දාලා බලන්න. දාලා හින්දා මේ FPS එක නැති නැත්තම් normal දිහා FPS යනවා. ඔයාලා දාන්න බලන්න සුපිරි. ඔයාලා තදාන setting එක ගන්න current එක ගන්න. තව මොනවා හරි වෙනවා නම් මම ඔයාලට වීඩියෝ එකකින් අරගෙන ඉන්නවා. හොඳට කියලා යන්න.